පට්ට ලොකු රටක් මෙන්න පට්ට කැරෑත්. ඒකෝට ඒ වගේ ඉන්න අර හරක් జాතියක් අර අන්දේ කොහොම කැරකිලා ඇවිල්ලා මෙහෙම තියෙන්නේ. දැකද නේද? ඈ බයිසන් හරක් කියලා කියන්නේ. ක්‍රිකට් ගේම් එක ගහන්න නැති. ඔව් ඒ 2004 කියලා කියන්නේ ඒ කාලේ කම්පියුටර්ස් කට්ටිය ගාව නෑ. ශිෂ්‍යත්ව පාස් වුණාට පස්සේ මට අරන් දුන්නේ. අරන් දෙද්දි ඒ ඕන කරන පහසුකම් ටික දුන්නේ නෑ දේවල් ටික. නෑ දැන් මේ වැඩේ දින්නේ ටිකක් තරහ යනවා. හොඳයි අර වීඩියෝස් වල දකින්නකොට මේ ගහනවා මෙහෙම කරනවා වගේ හැබැයි ඉතින් හරි සුන්දර මිනිස්සෙක් මට මේ හම්බුනේ ෆස්ට් ටයිම්. ඉතින් මේ ඇත්තටම කියන තියනවද? නෑ ඒක අර මෙහෙමයි දැන් ක්ලාස් එකේ ළමයි එන්නේ. දැන් ඔතන පැති දෙකක් තියෙනවා. ගුරුවරු කියලා කියන්නේ ඇරියස් තියෙන්න ඕන මිනිස්සු නෙමෙයි. හරියට හරි. දැන් ළමයෙක්ට දඬුවමක් කරනවා කියලා කියන්නේ අපි දඬුවම කරන්න ඕනේ ඒ ළමයා එක්ක වෛරකින් තරහකින් නෙමෙයි. දැන් මෙයා මේ පන්තිය කෑ ගහන දැන් මම පන්ති ගියා මම හිතන්නේ ඒක දැකලා ඇති මේ අජන් දිසානායක සර් ඉන්නවා මේ YouTube එකේ ඉන්නස මේ එක දවසක් මට පන්තියේ අපට ඒ දුන්න සමහර දඬුවම් මාව පන්ති ඉස්සරහින් තියාගත්තේ. ඒවත් එක්ක මම දන්නවා මම සමහර ලාවට අර ට්‍රැක් එකකින් එළියට යන්න ගියත් අර ගුරුවරුන්ගේ තිබ්බ සැරපරුෂ බව නිසා සමහර ලාවට ඒ ට්‍රැක් එකේ ඉන්නවා. නෑ ආදරයට කරන්නේ නෑ. ඔව් එතන පොඩි ගෞරවයකුත් තියෙනවා. ඒක ළමයා මං හිතන්නේ ළමයා තරහෙන් ඉන්නේ නැද්ද? අපි සර්ලත් එක්ක කවදාවත් තරහ වෙලා නෑ. මම බයිනවා මෙහෙම ගහන්නලා මෙහෙමයි කියලා. ඒතර දැන් හැබැයි සමහර ගුරුවරු කරන දේවල් මේ ඊපෙරදත් සිද්ධියක් වෙලා තිබ්බ සමහර ගුරුවරු අර ඒගොල්ලන්ගේ අර තියෙන මානසික සමහර පීඩනයන් ළමයින්ගේ. උදේට සමහරලාට ගෙදරින් වයිෆ් එක රණ්ඩු වෙනවා. නැත්තම් කාත් එක්ක හරි පාරෙද්දි බැනගෙන රණ්ඩු වෙලා එනවා. ඉතින් මම ස්ටේජ් එකට එද්දි මම කියලා තියෙනවා මම අපේ ගෙදරටත් කියලා තියෙනවා මොන ප්‍රශ්නයක් තිබ්බත් මට කෝල් කරලා කියන්න එපා පන්තියෙන් ලාවට. මම කැමති නෑ අර මයින්ඩ් එක කවුල් කරලා උගන්නන්න කැමති. මොකද ළමයින් ඉන්නේ. මේ ළමයි දැන් අපි දඬුවමක් කරන්නේ ඇත්තටම අපට ප්‍රතිලාභයක් නෑ ළමයට දඬුවමක් කරා කියලා. සමහරලාට මේ ළමයි පන්තියේ ඉන්නේ නෑ. සමහරලාට ළමයි පන්තියෙන් යන්නේ තව ළමයි 10ක් 15ක් එක්කගෙන යන්නේ. ඔය යන්න පොකයි පන්ති වයින්නවා සැරයි ගහනවා මෙහෙමයි කියලා. හැබැයි ඔය ළමයෙක් පිරිමි ළමයෙක් විශේෂයෙන් මට ගෑනු ළමයි ගැන මට අත්දැකීමක් නෑනේ. පිරිමි ළමයෙක් පන්ති නම් පිස්සුවක් කියලා ඉඳි මම දන්නවා. අපිත් එක්ක බැච් වල ඉඳලා ඔය පන්ති වල උගන්න දේවල් අහගෙන තු වල බහැලා දැන් මේ නන්නත්තර විච්ච කීප දෙනෙක්ව මගේ මතකෙට එනවා. ඇත්තටම හරි පව් අපේ යාළුවෝ අපි පුළුවන් විදිහට උදව් කරනවා. නමුත් ඒ තැනට කොල්ලෙක් වැටෙන්න ඕනේ නැහැ කොහොමද? කොල්ලෙක් කියලා කියන්නේ මාර ගැට්ටේ තියෙන කොල්ලෙක් කියලා කියන්නේ පවුලක් සම්පූර්ණයෙන් තනියෙන් උඩට උස්සලා ගන්න පුළුවන් මිනිස්සෙක්. කොල්ලෙක් කියලා පිරිමියෙන්නේ. ගෑල් ළමයින්ටත් ඔක කොහොමද තියෙනවා. ළමයෙක් මොකක් හරි දෙයක් කරන දැක්කම අපි සල්ලි අරන් උගන්නන්නේ. සමහරවිට ඔය දෙමාපියෝ ගෙවල් වලින් සල්ලි එන්නේ සමහරවිට ළමයා පන්තියේ ලාතලෙක් ගද්දි තාත්තා සමහරට පාර හිටගෙන ඉන්නා මොකක් හරි අවුවේ කාගේ හරි බැලුම් ගහගෙන රස්සාවක් කරනවා. කුලී වැඩක් කරගෙන. ළමයා ගෙනල්ලා සල්ලි දෙනවනේ. මගේ තීරණය තමයි සල්ලි ගෙනල්ලා පන්තියට දුන්නා නම් සල්ලි වල සාධාරණයක් ඉගෙන ගන්න නැත්නම් සල්ලි ගෙනල්ලා තමයි පන්තියෙන් යන්න. බැන්නට පස්සේ එක්ක තරහයි නම් පන්තියෙන් ගිය දෙයි. කුටියක් දෙන්න වෙන අවස්ථාවදී ඒක අර ළමයි කරන අමානුෂික විදියට ළමයි ඉස්සරහට අරගෙන මේවා කරන්න පයින් ගහන්න දන ගසන මම ජීවිතේට මගේ ටියුෂන් ඉතිහාසයේ කවදාවත් මම පිරිමි ළමයෙක්ව මේ ගෑනු ළමෙක් මේ පිරිමි ළමයෙක්වත් කවදාවත් දන ගසලා නැහැ. මොකද කොල්ලෙක් දන ගසනවා කියන්නේ උගේ පර්සනැලිටි එක එතනින්ම ගොඩක් අවුල්. හරියට හරි. පිරිමි මං කියන්නේ මරුණත් පිරිමියට දන ගහන්න එපා. දන ගහන්න බෑ. කොල්ලෙක් වුණාම දන ගහන්න ඕනේ නැහැ. ගුරුවරයෙක් දඬුවමක් කරන ක්‍රම තියෙනවා. හරිම තියෙනවනේ පොඩි මේකක්. ඒ මම අනිත් දේ තමයි පිරිමි ළමයට සාමාන්‍යයෙන් පන්ති දඬුවමක් කරොත් ඒ ළමයාව එතනින් එහාට මං සමහරවල් ළමයි එනවා ස්ටාෆ් රූම් එකට ඇවිල්ලා කතා කරනවා සෝරි මෙහෙමයි කියලා කතා කරනවා. එතනින් එහාට මාර ෆිට් එකේ සමහරවල් ළමයි ඉන්නවා මයිත් එක ගිහින් මාර ෆිට් වෙච්ච ළමයි. ඒ කියන්නේ දඬුවම හින්දා ෆිට් වෙච්ච ළමයි. මම ඒක කියන්නේ දැන් මම මේ ඇහුවේ දැන් එහෙම තමයි මටත් ගුරුවරු ඔය වගේ જાතියම හම්බෙලා තියෙන හැබැයි හරි සුන්දර මිනිස්සෙක් නේ. ඒ කියන්නේ මම දැකපු දැන් බයිනවා තරහෙන් බයිනවා මේ මම මේ ළඟදිම දැක්ක විදිහට අර මොකද්ද මේ ගේම් ගහනවාද මොකද්ද එකට බයිනවා බැලලා ඉවරලා හරි ඒක හරි සුන්දරයි. ඒ කියන්නේ ඉස්සරහට වරෙන් කියලා hina වෙලා වාඩි කරලා ඉතින් අර මම කියන්නේ මේ තමයි නියම ගුරුවරයෙක්. ඉතින් මම මේ ක්‍රීඩාවත් එක්ක යනකොට ගුරුවරු කියන්නේ අනිවාර්යෙන් අපි හැමෝටම ගුරුවරයෙක් සිටිය යුතුයි. ඒ ගුරුවරයාගේ මඟ පෙන්වීම යටතේ තමයි අපි කවදා හරි ලෝකයේ ජයග්‍රහණය කරන්නේ. ඒ ජයග්‍රහී මාවතේ හරි පාර පෙන්නන කුරුණෑගල ඉන්න උජිත් මම ඉහෙලින්ම පිළිගන්නවා. හරි සතුටුයි මේ මල්ලි මට මේ මෙහෙම හරි හම්බෙන් ආව හම්බෙච්ච එක ගැන.